ඉතින් යාළුවනේ අදත් ඔයාලා ආදරෙන් පිළිගන්නවා අපේ නවකතා ලෝකයේ YouTube channel එකට. ඔයාලගේ මුලින්ම සමාව ඉල්ලනවා අපිට ගොඩ කාලයක් කතාව අරගෙන ඉන්න බැරි වුණාට. ඉතින් අද ඉඳන් හැම සතියකටම එක එපිසෝඩ් එකක් ගානේ ඔයාලට අපේ කතාව රස විඳින්න පුළුවන්. එහෙනම් අපි යමු අපේ The Apartment කෙටි කතාවට. පස්වෙනි කොටස. 2022 11 මාසේ 5 වෙනිදා. ධනුක විනාවිගේ අම්මයි තාත්තයි ගෙදර නැති වෙලාවක චිනදාස් එක්ක කාර් එකකින් විනාවිගේ ගෙදර ගියා. ආයෙත් විනාවිට කතා කරාට විනාවි කැමති වුණේ නැහැ. හරි එහෙනම් බබා මම යන්න. අනේ ඉන්න මහත්තයෝ මං තේ ටිකක් හදාගෙන ඉන්නම්. හරි එහෙනම්. ධනුක අදත් වීණාවේ බැහැ කියනවා කියලා දැනගෙන හිටියා. ධනුක එයාගෙන ආපු ලේන්සුවට ක්ලෝරෝෆෝම් දාලා වීණාවි ගාවට ගිහින් ඒක වීණාවේ නහයට තද කළා. වීණාවට සිහිය නැති වුණා. ධනුක චිනදාස එක්ක එකතු වෙලා වීණාවිව කාර් එකට දාගත්තා. මචං වැඩේ හරි. උඹලා අපාර්ට්මන්ට් එකට වරේ. ධනුක වීණාවිව අරගෙන අපාර්ට්මන්ට් එකට යනවා. වීණාවිව ඇඳෙන් හාන්සි කරලා චිනදාස එළියට යනවා. කවුරු හරි ආවොත් ධනුකට ඔත්තුව දෙන්න. ටිකකින් වීණාවිට සිහිය එනවා. තමන්ට හුරු නැති තැනක ඉන්න කියලා වීණාවිට තේරෙනවා. ඒත් හෙලවෙන්න බෑ. අත් කකුල් ඇඳට ගැට ගහලා තිබුණේ. ධනුක රූම් එකට එනවා. අනේ මහත්තයෝ මොකද මේ? අනේ මව ලියන්න. ඔබ හිතුවද මං ඔබට ආදරය කළා කියලා? මම ඔයා හිතන විදිහ කෙනෙක් නෙවෙයි. මට ඕනේ මෙන්න මේක. එහෙම කියපු ධනුක වීණාවිගේ ඇඟ උඩට ආවා. වීණාවි ධනුකගෙන් බේරෙන්න දැඟලුවට ධනුකගේ හැඩි සිරුරට තවත් යට වෙන්නයි වීණාවිට සිද්ධ වුණේ. පැය දෙකක කාලයක් වීණාවි ළඟ හිටිය ධනුක නැගිටලා පුටුවකින් ඉඳගත්තා. වීණාවි හොඳටම අඬනවා. මේ වෙලාවේ දොරට තට්ටු කරන සද්දයක් ඇහෙනවා. ධනුක දොර අරිනවා. ඇතුළට එන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඒ ධනුකගේ යාළුවෝ තුන්දෙනා. මේ 4 දෙනාගේ කවුරු හොඳ කෙල්ලෙක් සෙට් කරගත්තා. 4 දෙනාම එකට තමයි ඒ කෙල්ලට වද දෙන්නේ. මගේ වැඩේ හරි. දැන් උඹලට ඕන දෙයක් කරගන්න. එහෙම කියපු ධනුක රූම් එකෙන් එළියට ගියා. අනේ එපා අම්මේ තාත්තේ අනේ මාව බේරගන්න. වීණාවි කොච්චර ඇඬුවත් වැඩක් වුණේ නැහැ. ටික වෙලාවක් යනකොට ධනුකගේ යාළුවෝ එක්කෙනා එළියට ආවා. ධනුකා යාළුවෝ 3 දෙනයි එළියට වෙලා ඩ්‍රින්ක්ස් ගත්තා. ඒ අතරේ ධනුක එකපාරම නැගිට්ටා. හරි බං. දැන් ඇති අපි යමු. අරකට සල්ලි දීලා යමු. ධනුක සල්ලි අරගෙන රූම් එකට ගියා. ඉඳා. මේ සල්ලි ගනි. හැබැයි මේ ගැන කාටවත් කියන්න බෑ. මං කතා කරන හැම වෙලෙම තමුසේ එන්න ඕනේ. ධනුක වීණාවිගේ ඇඟට සල්ලි විසික් කළා. ඒ වීණාවි හෙලුණේවත් නැහැ. ධනුක වීණාවි දිහා තප්පර 5ක් 6ක් බලාගෙන හිටියා. මට තමුසේගේ ෂෝ බලන්න වෙලාවක් නැහැ. ලෑස්ති වෙලා ඉක්මනට එළියට එනවා. එහෙම කියපු ධනුක එළියට ගිහින් ලෑස්ති වෙලා වීණාවි එනකන් හිටියා. වෙලාව ගත වුණා. ඒත් වීණාවි ආවේ නැහැ. ධනුකට තරහ ගිහින් ආයෙත් රූම් එකට ගියා. වීණාවි තාමත් කලින් හිටිය විදිහටම ඉන්නවත් දැක්ක ධනුකගේ කේන්තිය තවත් වැඩි වුණා. ඉතින් කතාව ඉස්සරහට මොකක් වෙයිද? මොන වගේ විසඳෙයිද? වීණාවි තමන්ගේ පලිය අරගනීද? ඒක බලන්න නම් දිගටම අපේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න.
මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. අපේ videos වලට like කරන්න, comment කරන්න. ඔයාලගේ යාළුවෝ අතරේ අපේ videos share කරන්න. පරිස්සමෙන් ඉන්න එහෙනම්. bye.